අපි එහෙම නෙමෙයි අපි හැමදේම බැලන්ස් කරපුවා. මම විශ්වවිද්‍යාලේ තේරුණාකට ඕල මහතුමා මට ලැජ්ජයි. මු ඒ ලෙවල් එකත් නැහැ ළමයි. ඊට පස්සේ රංගපාන්න ගියා. ඒක තමයි ඉස්සෙල්ලම ජැක්සන් ඇන්තනිගේ නෝනත් එක්ක රංගපාපු අර මේ බෙනෙට් මාමගේ කතාවට ගියේ. ඒ කාලේ අපි ඒ ලෙවල්. මම එතකොට උසස් පෙළත් ඉවරයි. දන්නවත් දන්නේ විස්තරේ. බොරු කියන්න එපා. එතකොට මල්ගුල් ගෙවල්, මල ගෙවල් කීයකද ඔයා මට හම්බෙනවද? පවුලේ. මෙයාලා මම බාහනේ දානේ වලට එහෙම ඇවිල්ලා මේ අනේදී. කට්ටිය හෙර අර එහෙම රංගපානවා ළමයි ස්වභාවය. කියන්නේ එයාට ප්‍රසිද්ධ පිස්සුත් තියෙන නළුවෙක් කියලා ඔලුවට අරගෙන. ඔයා නළුවෙක් කියලා ඔලුවට ගත්තා මට ප්‍රශ්නයක් නැහැ. ඔයා මට අදාළත් නැහැ. ඔයාව ගණන් ගන්න නැහැ කියලා තමයි මට කියන්නේ. ඔයාගේ නම කියවක මම ප්‍රසිද්ධ වෙන්නේ නෙමෙයි මම නම කිව්වේ. මගේ පවුල ගැන මම කතා කරද්දි මගේ පවුලේ මිනිස්සු දන්න කෙනෙක් ගැන කතා කරද්දි ඔයාගේ නම සහ සුමිත්‍ර රාහුබද්‍ර කියන නම කිව්වා. සුමිත්‍ර රාහුබද්‍ර කියන එක නයි ඒ කියන්නේ ඊළඟට කියන්න. තේරුණාද ඔයාට? ඔයා හරියට ලයිව් එක දාලා හරියට කියන්න. රංගපාන්න එපා බොරුවට. බොරු කියන්න එපා මිනිස්සුන්ට. මේ TikTok ටිලන් පන්නල කෙනෙක්. ඔයා දන්නේම නැහැ ටිලන් පන්නල? ඈ? යකෝ ලක්ෂානියක් අගේ මගුල් ගෙදර දවසේ රෑ එක ඇඳේ බුතිය ගත්තේ. ලක්ෂානියක් අකනේ මගේ ලොකු අම්මගේ ලොකු දුව. ඒ කියන්නේ කුලිය අපිට ඒකිට තමයි ඊයේ පෙරේද බෑන්නේ පවුලේ වේසියක් කියලා මම බෑනේ ඵල යන්න කියලා. ඒකි කේලම් කියන මට හොඳට වීඩියෝ කෝල් එකෙන් මල්ලි කියලා විස්තරය අහලා පවුලේ උන් එක කී කියනවා මේ බලන්න දොඩෝර නේද කියලා. ඒක තමයි කියලෙව්වේ. ඒකි ඩ්‍රයිවර් එකක් බුදිනවා කියලා මං කීයේ පවුලට මෙහෙන්න පවුල ගිනි ගත්තා. අපේ නංගිගේ මග ලංකාවේ දෙවිනි පාට මගුල් ගෙදර ගන්න කියන්නේ එකම මිනිහා දෙවිනි පාර බඳින මගුලට තේද්දි තමයි මම පවුලේ වන්නමක් කිව්වේ. ඒතර අපේ අම්මලා මට බැන්නා පවුලේ නෑ වෙනවා මගුල් ගෙදර ඕක නවත්තන්න කියලා. මට වැඩ නැහැ කාගවත් මේ කුල රකින්න බොරු කියන්නයි. මම ඒක වෙලෙ ඒකේ බ්ලොක් කරා. බැරි නම් ඒකේ බ්ලොක් කරලා තියෙන ෆේක් account එක. මම ඒකේ දෙක තුනක් තියෙනවා Facebook එක තාගන්න තේරෙන්නේ. ඒකේ මගුල් ගෙදර දවසෙත් ඕක අය ගෙදර. අපි හැමෝම හම්බෙන අය. මම ඉන්න ලංකාවෙන් ගියා හම්බෙන්න. ඒතර වගේ අක්කා කෞශල්‍ය හිල්ලුඩ් එකට ගියේ. මං කොහමද ඒව දන්නේ? අක්කා පැනලා ගිය ජිම් කාර් එකක පොඩි කාලෙම නන්දිනි මම ජානකි නන්දර ගොඩක් එක මානසික බලපෑවා. ඇයි ඔයගේ බොරු කියන්නේ? අමන් දැන් ඔයාව දන්නෝ කියලා පෙන්නන්න කියන්න එපා මේවා. අන්න පබලු කතාව ඊළඟ ඊට පස්සේ මෙයා ටෙලිනාට්‍ය ෆීල්ඩ් එකට ගිහලා මෙයා තැනකට ආවා. මෙයා සල්ලිකාර කෙල්ලෙක් අල්ලගත්තා. ඒ කෙල්ලටම අවබෝධයක් තියෙනවා මං කෙල්ලව නම් දැකලවත් නැහැ මගුල් ගල් වලට ගියෙත් නැහැ මෙයාගේ. මෙයාලා හරි ලොකු වෙයි. මෙයාට ඕනේ ළමයි මහින්ද රාජපක්ෂලා වගේ තාත්ති අර ක්ලාස් එක ෆැමිලි කෙනා වගේ හැමෝම සේසත් වරන්න සවරන් වනන්න ඒ වගේ හරි කපටි මිනිස්සු ළමයි. කපටි කියන්නේ හරි තාලෙට කතා කරන්න දන්න මිනිස්සු. අනේ මේ ඔයාට ගියක් කියනවා ඔයාට තිබ්බ මට කෝල් එකක් දාලා කියන්නේ අයියෝ මෙහෙම කියන්නේ ආ ඒක එතන කියන්නේ මෙයාලා මේ කියන කුණුහරුප කියනවා මේ අපේ අනේ මේ යන්නනේ යන්න ඔයාගේ කුණුහරුපේ හරියට මං දිගෑරියොත් මෙතන විජේ කුමාරතුංගත් වලෙන් නැගිටලා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔයා කාගේ කවුද කියලා මං දිගාරින්නේ නැහැ මෙතන. මං එච්චරයි කියන්නේ තියෙනවා DNA වார்த்தාව කරන් එන්න. එතකොට ඔයාගේ චරිසාතිය ගන්න පුළුවන්. එච්චරයි මට කට්ටේ හිතා ගන්න මම මොකද කියන්නේ කියලා. ඔයාගේ පැටිකිරිය දන්නවා රංජනි රැන්දා. රංජනි ලොකුවම මොනරාගලට කතා කරලා කියන අන්න කියනවා විස්තරය වගේ. තේරුණාද? රංජනි ලොකුවම දන්නවනේ. මගේ අම්මගේ අක්කා ගුරු උපදේශිකාව. එයා දන්නවා ඔයාලගේ තාත්තගේ විස්තරේ, ජානකිගේ විස්තරේ, ඔයාගේ විස්තරේ ඔක්කොම. හැබැයි ඔයාගේ නෝනාගේ විස්තරේ නම් අපි දන්නේ නැහැ. දැන් හරිද ඔයාට? දැන් ඔයාගේ විස්තරේ කියලා දුන්නාම ජනකව දැන් මේක දැකපියුන් ඉන්නනේ මෙතන ඉන්න 600ක් බලන්න. මම ගන්න 1800ට මේක ෂෙයා කරපියෝ කියලා. හරිද? නළුවට පවුලේ නළුවා අනේ මේ අට නම් ඔයාගේ ප්‍රසිද්ධ අත්ෙන් වැඩකුත් නැහැ. ඔයා මට පොරකුත් නෙමෙයි. මගේ ගමන මම යන්නේ ස්වභාවික මිනිස්සුත් එක්ක සත්‍යවාදී කතා. ඔයා මේ ඉදරට ලයිව් එක අද ඔයා බොරුට hina වෙන්න තමයි දන්නේ ඩාලි. තේරුණාද? ඔයා නෝනගෙන් ගොඩ ගිය පුතෙක්. තේරුණාද? මෙයාලා එහෙමයි ළම මෙයාලා වතුර බෝතල් රටාවනවා රටේ නැති ඔක්කොම මන් දන්නේ මොනවා කරනවද කියලා. හරියට ලොකු කමින් ඉන්න හදන ධර්මරාජ ගියා. අර නිකන් සයිලෙන් කැන්ඩි සයිලේ ගහලා දින අය. මාව දන්නේ නැහැ කියලා ඔයා කිසිම තැනක කිසිම වෙලාවක කියන්න එපා. අපි ආශ්‍රයක් නැහැ කියලා කියන එක වෙනම එකක්. ඔයා කියන්න පුළුවන් මං එයාව දන්නවා අපේ පවුලේ මේකයි නෑකම මගේ පප්පගේ ලොකු පප්පගේ ලොකු පප්පා බැඳපු එක්කෙනා. ඒ කියන්නේ ලොකු අම්මගේ නංගිගේ පුතා මම. එයා මගේ ලොකු අම්මගේ කියන්නේ ලොකු පප්පගේ මල්ලිගේ පුතා. එතකොට ඔයා මාව දන්නේ නැද්ද? ලොකු ඔයාගේ අපේ ලොකු පප්පනේ ඔයාගේ තාත්තව හදාගත්ත පොඩි කාලේ ඉඳන්. සුයි පොල්ලක් දීලා මිනෝංගල ටවුන් එක පුරා ගිහලා වැඩ කරලා කණ්ඩ බොණ්ඩ දීලා ඔක්කොම කළා හැදුවේ. ඊට පස්සේ විජේ කුමාරතුංග ගහරගුවා ටෙලිනාට් ඔයාගේ තාත්තා පත්මසිරි කොඩිකාර ඔයාගේ තාත්තා ෆීල්ඩ් එකට ගියා. ඉතින් ඕක ඔයාලට බඩ වෙන්න දෙයක්ද ලයිව් එකක් දාලා මාව දන්නේ නැහැ කියන්නේ. හරි වැඩ හේ ගහිනාවේදී මට තව ලූස්ලිස වීඩියෝ එකේ ඉවරම බැලුවේ නැහැ. බොරු කියන්න එපා කරුණාකර